වෙල්කම්. ගොඩක් අය මුණ දෙන වේදනාකාරී අත්දැකීම් වලින් එකක් තමයි බුලී වෙන එක. ඒක ඉස්කෝලේදී, වැඩ කරන තැන්දී, එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා වුණත් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයාව බුලී කරන කිසිම කෙනෙක් ඔයා කවුද කියලා හරියටම දන්නේ නැහැ. ඔයා පාඩුවේ ඉන්න නිසායි එයාලා ඔයාව බුලී කරන්න ඉන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ බුලී කියන්නේ කියලා. සරලවම කිව්වොත් හිරිහැර කිරීම ඒක ශාරීරිකව සහ මානසිකව දෙආකාරයටම වෙන්න පුළුවන්. මේ කතා කරන මමත් ඉස්කෝලේදී ඕන තරම් බුලී වෙලා තියෙනවා. බුලී කරන මිනිස්සුන්ට යටත් වෙලා තියෙනවා. ඉතින් මේ බුලී කියන්නේ කොන්ෆිඩන්ස් එක වැඩි කරගන්න පුළුවන් දෙයක්ද නැත්නම් කොන්ෆිඩන්ස් එක අඩු කරගන්න පුළුවන් දෙයක්ද? ඉතින් ගොඩක් අය බුලී වෙන්නේ තමන්ගේ කොන්ෆිඩන්ස් එක නැති හින්දා. හැබැයි ඉස්සරහට යන්න තමන් දේවල් ඉගෙන ගනිද්දී තමන්ගේ කොන්ෆිඩන්ස් එක වැඩි වෙන්න හේතුවක් වෙනවා මේ බුලී වෙන එක. අපි බලමු මේක අපිට මනෝවිද්‍යාත්මකව බලපාන්නේ කොහොමද කියලා. ඉතින් මේ බුලී වෙන එකෙන් ඔයාට තමන් ගැනම විශ්වාසය නැතිව යනවා. ඔයාටත් මෙහෙම හිතිලා තියෙද? මේ ලෝකේ ඉන්න කාටවත් මාව වටින්නේ නැහැ. මාව කවුරුවත් ගණන් ගන්නෑ. ඉතින් මම මේ ඉන්න කෙනුත් වැඩක් නැහැ. ජීවත් වෙලා ඉන්න කෙනුත් වැඩක් නැහැ. ඔයාට මෙහෙම කවදා හරි හිතිලා තියෙද? ඉතින් මේ බුලී වෙන එක මානසික ආතතිය, කාංසාව වැනි දේවල් ඇති වෙන්නත් බලපානවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාව කවදාවත් බුලී කරන්න බැරි වෙයි කිසිම කෙනෙක්ට. ඔයා බුලී කරන අය එහෙම කරන්නේ එයාලාගේ පව එක හින්දද? නෑ, එයාලට ඇති පව එකක් නෑ. එයාලගේ තියෙන වීක්නස් නැති කරගන්න තමයි වෙන කෙනෙක් අල්ලගෙන එයාලව බුලී කරලා එයාගේ පවර්ස් පෙන්වන්න හදන්නේ. එයාලගේ පෞද්ගලික ඇරියස් කවර් කරගන්න තමයි පාඩුවේ ඉන්න ඔයා හරි මම හරි වගේ මිනිස්සෙක්ව බුලී කරන්නේ. අපි බලමු මේ බුලී කරන අයව එවොයිඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ බුලී කරන මිනිස්සු ඔයාව බුලී කරන්නේ ඔයාගේ වරදකටද? නෑ, ඔයාගේ කිසිම වරදක් නෑ. මම දැන් කියන්නම් කොහොමද ඔයා බුලී නොවී ඉන්නේ කියලා. එයාලා ඔයාට විවිධාකාර වචන කියයි, විවිධාකාර අඩන්තේට්ටන් ඔයාව මානසිකව වටන්න උපරිම දේවල් එයාලා කරයි. හැබැයි ඔයාට කරන්න තියෙන්නේ රියැක්ට් නොකර ඉන්න එක. ඒක තමයි ප්‍රධානම දේ. එයාලව සත පහකට ගණන් නොගෙන ඉන්න එක තමයි ඔයා කරන්න ඕන දේ. එතකොට එයාලගේ පව එක කෑලි කෑලි වලට කැඩිලා වීසි වෙලා යනවා. එයාලා දැනගන්නවා තවත් ඔයාව බුලී කරන්න බෑ. ඔයා ශක්තිමත් කෙනෙක් කියලා. ඉතින් ඔයා ශක්තිමත් කෙනෙක් වෙන්න ගත්ත ගමන්ම ඔයා එයාලව ගණන් ගන්න එක නැවැත්තුව ගමන්ම එයාලා ඔයාව බුලී කරන එක නවත්තනවා. ආයි ඔයාගේ පැත්ත පළාතක එයාලා එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් කොහොමද ඔයා ශක්තිමත් වෙන්නේ? ඔයාව මානසිකව ශක්තිමත් වෙනවා ඉබේම ඔයාව ශාරීරිකව ශක්තිමත් කරගන්න ගත්තම. ඔයා වර්ක් අවුට් කරන, මෙඩිටේෂන් කරන ඒ වගේ දේවල් වලින් ඔයාට පුළුවන් ඔයාව ශක්තිමත් කරගන්න. ඉතින් ඒ දේවල් දිගටම කරන්න. ඔයාගේ ශරීරය ශක්තිමත් වෙනවත් එක්කම ඔයාගේ මනස ඉබේම ශක්තිමත් වෙනවා. එතකොට ඔයාව බුලී කරන්න කාටවත් බෑ. ඉතින් අවසානට දෙන්න තියෙන පණිවිඩය තමයි ශක්තිමත් අය ගොඩක් කලාවට හිරිහැරයට ලක් වෙලා විපත් වලට මුහුණ දීලා තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන තියෙන්නේ. ඔයා අද විඳින වේදනාව කවදා හරි ඔයාට ශක්තියක් වෙනවා. ඒකාන්තයි. ඔයා බුලී කරපු අයගෙන් පලිගන්න එක නවත්තලා ඒවා ශක්තියක් කරගෙන ඔයාව නැගිට්ටව ගන්න උත්සාහ කරන්න. ඔයා දියුණු වෙන්න උත්සාහ කරන්න. ඔයාගේ දේවල් ફોකස් කරලා වැඩ කරන්න. අනිත් අයගෙන් පලිගන්න එකෙන් කිසිම වැඩක් නැහැ. ඉතින් ඔයාව බුලී කරපු අය කවදා හරි ඔයාගේ පස්සෙන් වැඳ වැටිගෙන එන තරමට ඔයා වැඩ කරන්න, දියුණු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. hina වෙලා ඉන්න. ජය වේවා.